ස්වභාවයන් වෙන්නේ තුන්වෙනි භාවය, හයවෙනි භාවය, ක්‍රොස්වෙනි භාවය. ඊළඟ අසෝභාවයන් වෙනවා පළවෙනි භාවය, දෙවෙනි භාවය, හතරවෙනි භාවය, පස්වෙනි භාවය, හත්වෙනි භාවය, අටවෙනි භාවය, නවවෙනි භාවය, දහවෙනි භාවය, දොළොස්වෙනි භාවය, ඊළඟ භාවය ස්වභාවයෙන් දක්වනවා. ඒ වගේම රාහු නයිසර්ගික වශයෙන් අසුබන් භාවී ග්‍රහයෙක් වශයෙන් තමයි හඳුන්වන්නේ. නමුත් පොතේ කලින් කියන ස්ථානවල උච්ච බලයකින් සුබග්‍රහයන් දෘෂ්ටියෙන් මානව සුබපතිපලක් විශේෂයක් කරලා දෙන්න ලබනවා. අපිට බලන්න මේ සරණේට රාහු ආරෝග්‍යශීල බලපාන කියලා කතා කරනවා. මේ සලක්නේ මේ කර්මාන්ත සාහිත්‍ය කාර්යයන්ට 11 වෙනිට තමයි මේ ආර්ථික සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මේ සලක්නේ මොකද කරන්නේ ඔබ මේ වෙලාවේ ලග්නේ රාෂ්ට්‍රයේ කුජෙන් තමයි ඉන්නේ. හැබැයි මේ රාහු නිසා කතා කරන රාහු පමණයි. රාහු නිසා මේ සලක්නේ මේ කර්මාන්ත රාහු 11 වෙනිට තමයි කන්නේ. ඒකට කලින් තිබුණු තත්ත්වයට වඩා දියුණු වීමට වැඩ කටයුතු සකස් වෙන්න ඉඩ තියෙනවා. තමන්ගේ ජීවිතයට වැඩ කටයුතු සකස් වෙන්න යාපත් වෙනවා. මුද රසවත් ආහාර පාන ලැබෙන කාලයක් බවට මේ කාලේ පත් වෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය සේවාවෙන් පුළුවන් අවස්ථා ලැබෙන්න පුළුවන්. මිල මුදල් අතින් දියුණු වීමට පුළුවන් කාලයක් බවට පත් වෙනවා. අලුත් අනුන් බලදු ආවේර විලාසිතා වගේ දේවල් ලබන්නට ඒවා අඳින්නට පුළුවන් කාලයක් බවට මේ කාලය උදා වෙනවා. බලාපොරොත්තු රහිත හදිසි මිල මුදල් ධනලාභ වගේවත් මේ සලක්න හිමිකරුවන්ට ලැබෙන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ස්ත්‍රීන් සමග ලෙන්ගතුකම්, ස්ත්‍රීන් පුරුෂයන් සමග ලෙන්ගතුකම් වගේ දේවලුත් මේ කාලය තුල ඇති වෙන්න පුළුවන්. නියම වයස විවාහන වයස එන නියම වයස ලබලා තියෙනවා නම් විවාහ වීමට යහපත් කාලයක් බවට පත් වෙනවා. තමන්ගේ බලය වැඩි කර ගන්නට පුළුවන් වෙන කාලයක් බවට පත් වෙනවා. ඊට කඩම් දේපොළ ලබන්න පුළුවන් වාසනාවක් මේ කාලේ උදා වෙනවා. මේ තත්ත්වයන් වෙනස් වීමට පුළුවන්කමක් තියෙනවා ඔබ ගත කරන මහ දසා අතුරු දසා අනුව. ඒ වගේම ඒ රාෂ්ට්‍රයේ තියෙන බලපෑමත් මේකට මේ තත්ත්වයන් අඩු වැඩි කිරීමට ඔබට බලපෑමක් ඇති කරන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ලග්නයේ රාෂ්ට්‍රක හෝ ජන්මයේ රාෂ්ට්‍රක දෙකම එකට ගත කරනවා නම් ඒ වගේම යම් බලපෑම් ඔබට ඇතිවීමට අවස්ථාවක් තියෙනවා. ඉතින් වඩා මම මෙතන කියනවා වගේ තමන්ගේ කේන්ද්‍රය පුද්ගලිකව පරීක්ෂා කරගන්න එක පෙරවන් සරණයි. ඊළඟට ඊළඟට මේ කතා කරමු. අයිබෝවන් පෙරවන් සරණයි. කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහින්ද 18 වෙනිදා සිදුවන රාහු කේතු මාරු පිළිබඳව. ඒකට උස්බ ලග්නයට රාහු මාරු කේතු මාරු බලපාන කාර්යය ගැන අපි කතා කරමු. උස්බ ලග්න කර්මාන්ත සාහිත්‍ය කාර්යයන්ට තවන කේන්ද්‍ර 10 වෙනිදා තමයි රාහු පැමිණෙන්නේ. එතකොට මේ ඇයිට රසවත් කෑම බීම ඉතර ලැබෙන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි කරන කියන රැකී ආරක්ෂා වලට උත්සාහවන්තව මහන්සිය කැපවීම කටයුතු කරොත් යම් තරමක සාංශේදායක කාලයක් බවට පත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තමන්ගේ උත්සාහය මහන්සිය වැඩි වෙච්ච තරමට යහපත් ප්‍රතිඵල ලබන්න බල ප්‍රයෝජන ලබන්න පුළුවන් කාලයක් බවට සෝලක්ෂණ කරුවන්ට මේ කාලෙපත් වෙනවා. වේදම් පක්ෂය අධික වෙන්න පුළුවන් කාලයක්, රහස් සතුරන් ඇති වෙන්න පුළුවන් කාලයක් බවට මේ කාලෙපත් වෙනවා. ශරීර සෞඛ්‍ය බාධා ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විශේෂයෙන්ම රැකී ආරක්ෂා කරන අයට තමන්ගේ ආයතනයේ ප්‍රධානියා සමග වාද ભેද වගේ දේවල් වාක් සංග්‍රාම ගැටුම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. තරමක නරක මිතුරන් ඇසුරටත් යොමු වෙන්න පුළුවන් කාලයක් මේ කාලේ. ඒ වගේම කේලම් ඕපාදූප නිසා හිතවල ඇති වෙන්න පුළුවන් කාලයක් බවට
සුව ලග්න හිමිකරුවන්ට මේ කාලෙපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කරවාගෙන ඒවට අවශ්‍ය වත්පිළිවෙල සිදු කරගන්න ඔබෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. ඔබට ජය වේවා. සිදුවන ආකේතුමාගේ මිතුර ලග්න කායකවන්ට සහිකාරයන්ට රාහු නිසා සිදුවන බලාපොල මොහොතේ අපි අද කතා කරමු. එතකොට මිතුර ලග්න හිමිකරුවන්ට සහිකාරයන්ගේ නාවයන්ට තමයි රාහු ගෝචරයෙන් පැමිණෙන්නේ. එතකොට ඒ නිසා මිතුර ලග්න හිමිකරුවන්ට සහිකාරයන්ට අත්දැකීම් වලින් දේවල් සොයා ගැනීමට පුළුවන් කාලයක් වඩපත් වෙනවා. මිල මුදල් හානි වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. දුවන් වලින් කරදර බාධා ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉස්පර දේවල් වලට උත්සාහ කරන කාලයක් බාටපත් වෙනවා. දුක් කරදර පීඩා වරින් වර ඇති වෙන්න ඉඩ තියෙනවා. ජීවිතය තුළ අමුතු දේවල් මේ කාලේ සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙන උතුරලක් හිමිකරුවන්ට සහ හිමිකාරයන්ට. ඒ වගේම හතුරන් නැතිවීම ඉරිසියාකාරයන් නැති වෙන්න පුළුවන් කාලයක් බවට මේ කාලෙපත් වෙනවා. එතකොට තමන් කරගෙන ආ වැඩ කටයුතු වලට බාධා ඇති වෙනවා. මේ දක්වා කරන ආ වැඩ කටයුතු වලට බාධා ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ආගම දහමෙන් ඈත් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඕන කල්පනාවෙන් පරිස්සමෙන් බුද්ධිමත්ව කටයුතු කරන එක ගොඩක් තමන් කියන්නේ පරීක්ෂා කරවාගෙන ගත වෙන මාතෘකාව සාත් බලාගෙන රාහු උපතින් චක්චක් බලලා ඒ අනුව කටයුතු කරන එක සමදරාට තුලක් හිමිකරුවන්ට යහපතක් උදා වෙන්න හේතු වෙනවා. තෙරුවන් සරණයි.